හෙලෝ ගයිස් ඉතින් ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ ඩෙව් ස්කූල් YouTube channel එකට. අදත් ඒ ලෙවල් ඉවර කරලා කැම්පස් යන බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්ම ඉතාමත්ම වැදගත් වීඩියෝවක් තමයි අරගෙන ආවේ. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පිරිනමනු ලබන Bachelor of Management Studies Honours උපාධි පාඨමාලාව සම්බන්ධයෙන්. මේ උපාධි පාඨමාලාව පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින්. ඉතින් මේ උපාධි පාඨමාලාව ගැන කතා කරොත් ඔයාට මේ උපාධි පාඨමාලාවට ඇතුළත් වෙන්න ඕන සුදුසුකම් මොනවද? එයාලගේ වෙබ්සයිට් එකේ තියෙන විදිහට any 3 passes in same one sitting in GCE advanced level examination. ඔයා උසස් පෙළ ඕනෑම විෂය ධාරාවක් යටතේ පෙනී ඉඳලා ඔයාට S3ක් තියෙනවා නම් ඔයාට මේ උපාධි පාඨමාලාවට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට ඔයා සපුරන්න ඕන සුදුසුකම තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනවා මේ මැනේජ්මන්ට් ඩිග්‍රී එක සඳහා. ඉතින් මේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකේ සිලෙක්ෂන් ටෙස්ට් එකට ඔයාට එයාලා කියන මාක් එකට වඩා ඉහළ ලකුණක් ගන්න ඕන. හරි. මේ සිලෙක්ෂන් ටෙස්ට් එකේ මේන් පාර්ට්ස් තුනක් තියෙනවා. aptitude test, general knowledge test, ඒ වගේම communication skills for managers කියලා. හරිද? ඉතින් ඕක තමයි ඔයා සපුරන්න ඕන සුදුසුකම්. ඉතින් මේ උපාධි පාඨමාලාවේ ඇප්ලිකේෂන් මේ වෙනකොට කෝල් කරලා නැහැ මේ අවුරුද්දට 2024 වසරට. මේකේ ඇප්ලිකේෂන් කෝල් කරපු ගමන්ම මම ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිහ ගැන ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම් ඉක්මනට. හරි. මේ උපාධි පාඨමාලාව ඔනර්ස් ඩිග්‍රී එකක්නේ. ඒ කියන්නේ වසර 4ක උපාධි පාඨමාලාව. එතකොට ඉතින් ඔයාට වසර 4ක් ඇතුළත මේ උපාධි පාඨමාලාව සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි බලමු මේ වසර 4ට ඔයාට කොච්චර මුදලක් යනවද කියලා විවෘත විශ්වවිද්‍යාලයේ මෙම ඩිග්‍රී එක සඳහා. රෙජිස්ට්‍රේෂන් ෆී එක රුපියල් 500යි. ෆැසිලිටි ෆී එක රුපියල් 2500යි. ලයිබ්‍රරි ෆී එක රුපියල් 100යි. ස්ටාර්ට් OUSL ෆී එක රුපියල් 8500යි. ඒ වගේම තමයි මම ඔයාලට කිව්වා මේක වසර 4ක උපාධි පාඨමාලාව. එතකොට ඔයාට විවෘත විශ්වවිද්‍යාලයෙන් හඳුන්වන්නේ ඔයා ෆස්ට් ඉයර් කියන්නේ level 3, සෙකන්ඩ් ඉයර් කියන්නේ level 4, තර්ඩ් ඉයර් කියන්නේ level 5, ෆෝර්ත් ඉයර් කියන්නේ level 6. එතකොට තර්ඩ් ඉයර් and ෆෝර්ත් ඉයර් ක්‍රෙඩිට් එකකට සාමාන්‍යයෙන් රුපියල් 1640ක් යනවා. එතකොට අවුරුද්දකට ක්‍රෙඩිට් 30යි. ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර්. ඒ කියන්නේ level 3 level 4. එතකොට ක්‍රෙඩිට් 30 ගන්න ක්‍රෙඩිට් 60යි වසර දෙකට. එතකොට ඔයාට මේ වසර දෙකට රුපියල් 98400ක් වැය වෙනවා මෙයාලගේ වෙබ්සයිට් එකේ දැනට දක්වලා තියෙන මුදල වශයෙන්. එතකොට ඔයාගේ third year and fourth year. ඒ කියන්නේ level 5 and level 6. ඒකට එක ක්‍රෙඩිට් එකකට රුපියල් 2050යි. ඒකෙත් ඉයර්ස් දෙකක් නේ. අවුරුද්දකට ක්‍රෙඩිට් 30 ගන්න ක්‍රෙඩිට් 60. 2050 60න් ගුණ කරාට පස්සේ 123000ක් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ මුදලක් තමයි ඔයාට මෙන්න මේ Bachelor of Management Studies Honours Degree එක සඳහා වැය වෙන්නේ. මං හිතන්නේ මේ වගේ උපාධි පාඨමාලාවක් මේ වගේ මුදලකට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් හදාරන්න ලැබෙනවා කියන්නේ ඊටාම ඔයාලට ලැබෙන හොඳ අවස්ථාවක්. මොකද අඩු සෙට් ස්කෝර් එකක් හම්බුනාට පස්සේ ඔයාලට ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට යන්න අවස්ථාවක් නැති වෙනවා. එතකොට ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාගේ ජීවිතේ එතනින් ඉවරයි කියලා එයා හිතනවා. නමුත් එයා විභාගේ පාස් නම් එයාට මේ වගේ අවස්ථා තියෙනවා. සිලෙක්ෂන් ටෙස්ට් එක පාස් වෙලා ඔයා level S3ක් තියෙන කෙනෙක් නම් ඔයාට මේ ඩිග්‍රී කරගෙන යන්න පුළුවන්. හරි. අපි දැන් බලමු ඔයාට මේ වසර 4 ඇතුලේ මේ වසර 4 ඇතුලේ කියන්නේ ක්‍රෙඩිට් 120ක් නේ මේ උපාධි පාඨමාලාවේ. ඔයාට මොනවද ඉගෙන ගන්න තියෙන මොඩියුල්ස් කියලා. අපි කතා කරොත් level 3 එකේදී ඔයාට ඉගෙන ගන්න තියෙන level 3 කියන්නේ first year. Principles of Management, ඒ වගේම Financial Accounting, Microeconomics, Marketing Management and Ethics in Marketing, Human Resource Management, Quantitative Techniques for Management, Innovation and Entrepreneurship, ඒ වගේම තමයි Business Communication. ඔන්න ඔය modules ටික තමයි courses ටික තමයි ඔයාට first year එකේදී ඉගෙන ගන්න තියෙන්නේ. හරි. අපි දැන් බලමු ඔයාට second year එකේදී මොනවද ඉගෙන ගන්න තියෙන modules කියලා. Cost and Management Accounting, Macroeconomics, Operations Management, Introduction to Law and Contract Law, Business Statistics, Financial Management,
information technology for business, law relating to business transactions. ඉතින් ඔයාලට සෙකන්ඩ් ඉයර් එකේදී ඉගෙන ගන්න තියෙන මොඩියුල්ස් ටික තමයි මේ. අපි දැන් බලමු ඔයාලට තර්ඩ් ඉයර් එකේදී ඉගෙන ගන්න තියෙන මොඩියුල්ස් මොනවද කියලා. Organizational behavior, law relating to business organization and structures, managerial economics, industrial training, project management, research methods for business. ඊට පස්සේ යාලා optional courses දක්වලා තියෙනවා. Select any one course from the following 3 courses. එතකොට ඔයාලට මේ optional courses 3ක් මෙතන දක්වලා තියෙනවානේ. මේකෙන් එකක් ඔයාලට select කරගන්න තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. International business, logistics and facilities management, business analytics and data science. හරි. දැන් අපි බලමු තවත් එයාලා optional courses ටිකක් දක්වලා තියෙනවා. එයාලා කියලා තියෙනවා select any one course from the following 3 courses කියලා. එතකොට මේ පල්ලෙහා තියෙන courses තුනෙන් එකකුත් ඔයා select කරගන්න ඕන. අපි බලමු මේ modules මොනවද කියලා. Management of technology, cross cultural management, ඒ වගේම තමයි employment law and industrial relations. අන්න ඒ modules ටික තමයි ඔයාලට third year එකේදී එහෙම නැත්නම් level 5 වලදී ඉගෙන ගන්න තියෙන්නේ. හරි. අපි දැන් බලමු ඔයාලට level 4 එකේදී මොනවද ඉගෙන ගන්න තියෙන modules කියලා. Strategic management, research project in management, advanced organizational behavior, operations research, ඒ වගේම ethics, governance and sustainability, new dimensions in management. ඊට පස්සේ optional courses යාලා දක්වලා තියෙනවා. Select any one course from 3 following courses. ඒ කියන්නේ මේ තුනෙන් එකක් ඔයා select කරගන්න ඕන. Competition law and consumer protection, leadership and change management, managing quality, reliability and safety. ඊට පස්සේ යාලා තවත් optional courses ටිකක් දක්වලා තියෙනවා. යාලා එතනත් කියලා තියෙනවා select any one course from the following 3 courses. මේ course තුනෙනුත් එකක් ඔයා select කරගන්න අවශ්‍ය වෙනවා. හරිද? Knowledge management, global economy and trade, business planning and development. හරි. ඔයාට මෙන්න මේ ටික තමයි normally මේ degree එකේදී ඉගෙන ගන්න තියෙන modules තියෙන්නේ. මේකෙදී ඔයාට ඔයා හිතන්නකෝ ඔයාගේ structure එක අනුව accounting and finance එකේදී ඔයාට ඉගෙන ගන්න තියෙන modules ටික එයාලා වෙනම දක්වලා තියෙනවා. ඊට පස්සේ human resource management වලදී ඉගෙන ගන්න තියෙන modules ටික එයාලා වෙනම දක්වලා තියෙනවා. ඔයාට මෙන්න මේ guide book එකේ link එක මම description එකේ දාන්න. අනිවාර්යයෙන්ම ඔයා check කරලා බලන්න. ඔයාට වැදගත් වේවි. හරි නේද? මම මුලින්ම ඔයාලට කියලා දුන්නේ මේ Bachelor of Management Studies Honours BMS Hons එකේ තියෙන modules ටික තමයි. හරි. ඉතින් ඔන්න ඔය modules ටික තමයි ඔයාට මේ වසර 4 පුරාවටම ඉගෙන ගන්න තියෙන්නේ. මම හිතන්නේ හොඳ content එකක් තියෙන උපාධි පාඨමාලාවක් මේ වගේ මුදලකට ඔයාට ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ ඔයාට ලැබෙන හොඳ අවස්ථාවක්. ඔයාගේ යාළුවෙක්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් share කරන්න. මේක හොඳ අවස්ථාවක්නේ. ඉතින් මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන කාලේ වෙද්දි මම මේකට ඇප්ලයි කරන විදිහ ගැන සහ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ගැන වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එක අපිට ගොඩක් වැදගත්. ඒ නිසා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. එතකොට තමයි අපේ වීඩියෝ එක රීච් වෙන්නේ. ඒ වගේම තමයි තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. මොකද ඒක අපිට ලොකු හයියක්. ඉතින් ඔයාට මොනාහරි විස්තරයක් තවත් දැනගන්න අවශ්‍ය නම් මේ උපාධි පාඨමාලාව සම්බන්ධයෙන් මේ උපාධි Open University එකේ management faculty එකේ number එක දක්වලා තියෙනවා මෙතන. ඔයාට call එකක් ගන්න පුළුවන්. මම මේ website එකේ link එකක් description එකේ දාන්නම්. ඊළඟට අපේ guide book එකේ link එක අර content එක තිබ්බේ course content එක ඒකත් මම description එකේ දාන්නම්. අනිවාර්යෙන් ඔයාලා check කරලා බලන්න. එහෙනම් ඉක්මනටම තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඉගෙන ගන්න ඔයාලා හැමෝටම ජය වේවා.